මම වෛද්‍ය චමිල් විජේසිංහ රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක. මම හිතන්නේ අපි දන්න කාරණයක් මේ රටේ රෝහල් පද්ධතිය ඇතුලේ මොන විදිහේ පහසුකම් තිබ්බත් මොන විදිහේ තත්ත්වයන් තිබුණත් අවසානයේ මේ රටේ රෝහල් පද්ධතිය හරහා සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා අවසානයේ මේ රටේ ජනතාවට මේ රටේ රෝහල් පද්ධතිය හරහා සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා ඒ සෞඛ්‍ය සේවාවන් රෝගී සත්කාර සේවාවන් ලබා දෙන්න නම් වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් අතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රෝහලට එන්න ඕනේ. රෝහලේ රැඳිලා ඉන්න ඕනේ. නමුත් දැන් මේ වෙනකොට මේ රට තුළ නිර්මාණලා තියෙන ඉන්ධන අර්බුදය සහ ප්‍රවාහන අර්බුදය හැමුවේ අපි දකින දේ තමයි මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන්ට වෛද්‍යවරුන්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රාජකාරී සපයන්න. තමන්ගේ රෝගී සත්කාර සේවාවන් සපයන්න ප්‍රතිකාර සේවාවන් සපයන්න රෝහලට පැමිණෙන එක පවා බරපතල ගැටලුවක් බවට පත් වෙමින් තියෙන්නේ. දැන් අපි දන්නවා ගෝලීය අර්බුදයක් හැමුවේ රට තුළ ඉන්ධන අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවනේ. ඒ තුළ ප්‍රවාහන ගැටලු ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට එතෙන්දී මේ හඳුන්වලා දීලා තියෙන ඉන්ධන සලාක ක්‍රමයේ යටතේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී මේ රටේ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශාල ප්‍රායෝගික ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් එක පැත්තකින් මේ ඉන්ධන සලාකය හරහා ලැබිලා තියෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත්ද කියන කාරණේ සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තියෙනවා. දැන් ප්‍රායෝගිකව හිතුවොත් මෝටර රථයකට සතියකට ලීටර 15යි කියන්නේ දවසකට ලීටර 2ක් විතරයි. එතකොට මේ ලීටර 2කින් දවස් කීයක් රෝහලට වෛද්‍යවරයෙක්ට යන්න එන්න පුළුවන්ද? මොකද වෛද්‍යවරයෙක් කියන්නේ උදේ ගිහිල්ලා හවසායි එන 8-4 රාජකාරියක් කරන කෙනෙක් නෙමෙයි. ඒකට හදිසි රාජකාරි තියෙනවා, පොරොත්තු රාජකාරි තියෙනවා කියන කෙනාට රෝහලට යන්න ඕනේ. සමහරට එක දවසට රාත්‍රියට කීප වතාවක් යන්න ඕනේ, ගිහිල්ලා එන්න ඕනේ. මොකද එහෙම යන්න සිද්ධ වෙලා තියෙන අනිත් පැත්තෙන් රෝහල් පද්ධතිය ඇතුලේ නිල නිවාස පහසුකම් තියෙන 10%ක් පමණ අවශ්‍ය ප්‍රමාණයෙන්. ඒතකොට ඒ නිසා මේ ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නෑ කියන එක බොහොම ප්‍රායෝගික සත්‍යයක්. දැන් ඒක මේ රටේ ඕන කෙනෙක්ට තේරෙන දෙයක්. ඒතර කවුරු හරි හිතනවා නම් වෛද්‍යවරුන් ඇවිල්ලා සවුද උදේ 8ට වැඩට ඇවිල්ලා ඉරිදා වෙනකම්ම දවස් 7ම රෝහලටම වෙලා රැඳිලා ඉන්න ඕනේ කියලා ඒක මං හිතන්නේ විහිළුවක්. ඒතර එහෙම තත්වයක නම් මේ රටේ තීන්දුව తీරන ගන්න අය ඔළුවේ වැඩ කටයුතු කරන්නේ Tamanගේ ඔළුවේ තීන්දුව తీරන ගන්නේ මං හිතන්නේ ඒක බරපතල අවාසනාවන්ත තත්ත්වයක්. එතකොට අනිත් පැත්තෙන් දැන් මේ ඉන්ධන පෝලිම් දැන් මේ පහුගිය ඉරිදාෙන් පටන් ගත්ත ඉන්ධන පෝලිම් වල වෙනසක් අපි තාම ලොකුවට දකින්නේ නැහැ. එතකොට මේ රෝගී සත්කාර සේවාන් වෙනුවෙන් ජනතාවගේ ජීවිත ගලවා ගැනීම වෙනුවෙන් වැය කළ යුතු පැය ගණනක කාලය ඉන්ධන පෝලිම් වල කාදමන එකත් බරපතල ජාතික අපරාධයක්. එතකොට අපිට තේරෙනවා ඔබට තේරෙනවා මේ රෝහල් පද්ධතිය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශාල ගැටලු බාධාවන් සහ අභියෝග ගණනාවක් මතුවලා තියෙනවා. ඒතර ඕනෑම වෙලාවක මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කරනවා කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම. ඒතර මේ රටේ ඉන්නේ ආණ්ඩුවේ ඉන්නේ කවුද කියන එක අදාළ නැහැ. නමුත් ආණ්ඩුවේ කවුරු හිටියත් මොන පක්ෂයේ මොන ජනාධිපති මොන සෞඛ්‍ය ඇමති හිටියත් ඔවුන් කොන්දේසි විරහිතව බැඳිලා ඉන්නවා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. ඒ කියන්නේ මේ රටේ රෝහල් පද්ධතිය සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතම වගකීමක්. එතෙන්දී රට ඇතුලේ තියෙන තත්ත්වයන් අදාළ නැහැ. ඕනම අර්බුදයකදී කොන්දේසි විරහිතව මේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමට ඕන් බැඳිලා ඉන්නවා. මොකද අමතක කරන්න එපා මේ රට ඇතුළේ ඉතිහාසයේ මොන අර්බුදය තිබුණත් මේ රටේ රෝහල් ටික වැහුනේ නැහැ. මේ රටේ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයා හෙද කාර්ය මණ්ඩලය සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝහලට ගියා. රෝගී සත්කාර සේවාවන් ලබා දුන්නා. මුළු රටම ගෙදර හිටපු කොවිඩ් වසංගතයේත් අපි හිටියේ රෝහල් ඇතුලේ. මුළු රටම ගෙදර හිටපු මේ රටේ ආර්ථික සමාජ දේශපාලන අර්බුදයක් තිබුණ 2022 වර්ෂයේ අපි හිටියේ රෝහල් ඇතුලේ. එතෙන්දී අපිට අමතක කරන්නත් බෑ මොන අර්බුද රට ඇතුලේ තිබ්බත් එවකට පාලකයින් මේ රට ඇතුළට පෙට්‍රල් නොවන තත්වයක විදේශ විනිමය අර්බුදය නිසා මේ රටේ සිපෙට්කෝ ආයතනයෙන් කිසිදු සිපෙට්කෝ ආයතනයට අයිති ඉන්ධන හලකට ඉන්ධන නිකුත් කරන පෙට්‍රල් නිකුත් කරන පසුබිමකදීත් සෞඛ්‍ය සේවකීන් වෙනුවෙන් වෙනම විශේෂ පෙට්‍රල් සහ ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ මොහොතේදී මේ රටේ සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම එවකට පාලකීන් ප්‍රමුඛතාවයක් විද සැලකුණු නිසා. ඒ නිසා ඒක ඕනම පාලනයකට පොදුයි. නිදහස් සෞඛ්‍ය සේවා රෝහල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම. හැබැයි අපිට පේන්නේ නැහැ වර්තමාන ආණ්ඩුව ඒ වගකීම ඉෂ්ට කරනවා.